බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට යන විට මේ අපූර්ව ස්ථානය අපිට පේන්න තියෙනවා. ඊටාම අලංකාර තේවත්තකින් ලස්සන සොබාදහමකින් හිමි මේ පරිසරය. OMI නිකායට අයිති සෙමිනේරියක් හැටියට තමයි මේ විදිහට සිඳු පියලිය නම් මෙම අලංකාර වූ ඓතිහාසික බංගලාව දැන් පවතින්නේ. කලකට හියත මොරටුවේ සුප්‍රසිද්ධ මෙන්ම ශ්‍රී ලංකා මෙතෝදිස්ස සභාවේ පළවෙනි උපසභාපතිතුමන් ලෙසට ධූරයේ දැරු ඒ ගරු වොට්සන් පීරිස් නම් ගිහියාගේ පරිත්‍යාගයක්ව පැවතුණා. ඔහුගේ ජීවිතයේ දෙවියන්ට දැක්වුවා වූ මහත් කරුණාව හේතු කොටගෙන අද වෙන විටත් ඒ පවුලේ අය පූර්ණ කාලීනව දේව සේවයේ යෙදීම පවා පුදුම මහිමාන්විත ප්‍රීතියක්. වොට්සන් පීරිස් ඒ පළමු අපගේ මෙතෝදිස්ත උපසභාපතිතුමන්ගේ අදහස වුණේ Tamanගේ දේපල දේව සේවයට යෙදෙනවා දකින්න. අන්නේ යෙදෙනවා දැකීමේ ප්‍රධාන දෙයක් තමයි ඔහුගේ මූලිකත්වයෙන් සහ දේවගැතිවරුන්ගේ තිබෙනා ප්‍රමුඛත්වයෙන් ආරම්භ වුණා වූ ගිහි ව්‍යාපාරය. ගිහියන් විසින් සභාව ගෙනියන්නට මන්ද ඔහු පළමු ගිහි සභාපතිවරයා හැටියට පත්වීම එහි අඩයාලමක් බවට පත් වුණා. ඒ අනුව ඌ සභාවට කියනවා ඔබ කැමති නම් දේවගැතිවරුන් සහ ගිහියන් පුහුණු කරන ස්ථානයක් හැටියට මේ මහා දේපල පවත්වාගෙන යන්න මම එය ත්‍යාග කරනවා කියලා. නමුත් ඒ ත්‍යාගය පිළිගන්නට තරම් මතවාදී ලෙසට සහ සම්පත්වාදී ලෙසට මෙතොදිස්ස සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නොහැකියාවම හේතු වුණා දවසකදී මෙන්න මේ ස්ථානය අපගෙන් ගිලිහි යන්නට. දැන් මේ සිඳු පිනේල නමින් තිබෙනා මේ බංගලාව අයිති වන්නේ කතෝලික සභාවේ සේවකයන් පුහුණු කරන පූජකයන් පුහුණු කරන්නා වූ කුඩා සෙමිනේරියක් හැටියට. ඊට අලංකාරව පවත්වාගෙන යන මෙහි ඇතුළ පුදුමයි. සියලුම සිංහල හෙළ කලාකෘතීන් වලට අනුව ලියවුණු ඩේවිඩ් පේන්ටර් නම් ඒ පුදුමාකාර මවිතකර චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර වලින් සැරසුණා වූ බිත්ති වලින් නිර්මාණය වෙන මෙය ගලින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය නිර්මාණයක්. මේ වෙන විට රුමානු කතෝලික සභාවේ බලාපොරොත්තුව වන්නේද ඒ ආකාරයෙන්ම සිඳු පියනියල මෙම ස්ථානය නැවත වතාවක් සංරක්ෂණය කරමින් එහි මූලික හරය වුණා වූ දේව සේවකීන් බිහි කරවන්නා වූ ස්ථානයක් බවට පත් කරලි.